අලුත් නීති ගෙනහම ඇත්තටම සාධාරණයෙන් බිස්නස් කරන ඉම්පෝර්ට් කරන මිනිස්සුන්ට තමයි මේකේ තවත් පහර වදින්නේ. අපේ ගරු ඇමතුමා කිව්වා මේක ease of doing business එක මේ තව දුරටත් ඊස් කරන්න තමයි කියලා මේ රෙගුලාසි ගහලා තියෙන්නේ. අවාසනාවට මට එතුමාට කියන්න සිද්ධ වෙනවා අපි මුදල් කමිටුවෙත් මේක සාකච්ඡා කරාම සියලුම മന്ത്രിවරුන්ගේ අදහසක් උනේ මේක ඊස් කරනවා නෙවෙයි මේක more difficult කරනවා. අත වශයෙන්ම එතුමාත් කිව්වා මේ 55 දෙනෙක්ගේ ප්‍රශ්නයන් නිසා තමයි මේ අලුත් නීතිය ගෙනල්ලා තියෙන්නේ. අත වශයෙන්ම ගැටලුව තියෙන්නේ ගරු කතානායකතුමා නීතිය නැති එක නෙවෙයි. නීතිය බලාත්මක නොකිරීම. නීතියක් නැත්නම් නීතිය තියනවා නීතිය බලාත්මක නොකරන්නේ නම් මේ ප්‍රශ්නේ පැන නගිනවා. තව නීති ගේනක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී මේ ඩොලර් බිලියනයක් මෙහෙම නැති වෙලා කියලා ගරු ජනාධිපතිතුමා කියපු මේ එදා පාර්ලිමේන්තුවේ කියපු කතාවත් එක්ක තමයි මේක අලුත් මේ తాවකාලිකව මම විශ්වාස කරනවා මේ අලුත් මේ නීතිය ගේන්නේ తాවකාලිකව. එහෙම කරොත් හොඳයි. මොකද එකක් නෙමෙයි දැන් 3 තැනක රෙජිස්ටර් වෙනවා ඉම්පෝර්ට් කරන්න. 3 තැනක. ඔබතුමා දන්නවා කොහොමත් හරි අමාරු කාර්යයක් මේ රෙජිස්ටර් වෙලා මාස ගණන් යනවා මේ වැඩ කරගන්න. දැන් මං කියන්නේ ගැටලුව මොකද්ද කියලා. ගැටලුව තියෙන්නේ ආසිකුඩා සිස්ටම් කියලා එකක් තියෙනවා. මේ ආසිකුඩා සිස්ටම් එකට බෑ කස්ඩෙක් එකයි බැංක් ට්‍රාන්සැක්ෂන් ඩොකියුමන්ට් එකයි රෙකන්සයිල් කරන්න. ඕකයි අවුල. උතන තියෙන්නේ ටෙක්නිකල් ප්‍රශ්නයක්. ওই ටෙක්නිකල් ප්‍රශ්නේ විසඳ ගන්න බැරි නිසා මේකේ අර හෝල්ස් වලින් මේ වංචාකාරයෝ රිංගලා යනවා. ඒක 2012 ඉඳන් මේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරලා තියෙනවා කරන්න බැරි වෙලා තියෙනවා. දෙවැනි එක තමයි මේක රෙකන්සයිල් කරන්න එපා. දැන් රෙකන්සයිල් කරන්න ඕනේ කවුරු හරි TT එකකින් ඩොලර් 50000ක් අරිනවා. ඒ ඩොලර් 50000ට සරිලන ඉම්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. මේ ඉම්පෝර්ට් එක රෙකන්සයිල් වෙන්න ඕනේ. ඒතර ආසිකුඩා සිස්ටම් එකට බැරි නම් මේක ඩිජිටල් රෙකන්සයිල් කරන්න අවම වශයෙන් මේකේ ස්පොට් රෙකන්සයිල්මන්ට් එකක් හරි වෙන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා එක පැත්තකින් කස්ටම් එක. තව පැත්තකින් තියෙනවා බැංකුව. තව පැත්තකින් තියෙනවා ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එක මුදල් අමාත්‍යාංශය. මේ තුන කතා කරන්නේ මේ කිසිද එක්කෙනෙක් එකක් කරනවා තව එක්කෙනෙක් තව එකක් කරනවා තව එක්කෙනෙක් තවත් එකක් කරනවා. සම්බන්ධීකරණයක් නැති නිසා මේ හොරු මේක අස්සේ රිංගලා යනවා. හොරු රිංගලා යනකොට බලාත්මක කරන්න නැතුව තියෙන නීතිය අලුත් නීති කියනවා. එතකොට 100ට එකක් කරන වරදකට 99ක් මිනිස්සු හිර වෙනවා. තුන්වෙනි කාරණාව තමයි මේවා මහ බැංකුවේ FIU එක. ඒ කියන්නේ මේ මොනවාද ෆයිනෑන්ෂල් ඉන්වෙස්ටිගේෂන් යුනිට් එක ඉෂුව කරලා තියෙනවා මේ ට්‍රේඩ් බේස් මනි ලොන්ඩරින් ගැන. 2021 ඉඳලා මේ ඇක්ෂනබල් ඉන්ටෙලිජන්ස් ඒ කියන්නේ මේ පාස්කු ප්‍රහාරය වගේ වැඩන්නේ ඇක්ෂනබල් ඉන්ටෙලිජන්ස් දීලා තියෙනවා. හරි. හැබැයි 2024 මැයි ඉඳලා දීලා තියෙනවා 2024 මැයි ඉඳලා 2026 මැයි වෙනකම් කිසි දෙයක් මේකට කරලා නැහැ. එතකොට ඉන්ටෙලිජන්ස් දීලා තියෙනවා නම් මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තම් කොතනද වැරද්ද තියෙන්නේ? වැරද්ද තියෙන තැනටනේ අපි ප්ලග් එකක් ගහන්න ඕනේ. නැතුව හැම තැනටම නෙවෙයිනේ. They say no you don't need a jackhammer to put a tintas මේ nail කියලා. Tintax nail කියලා. ඊළඟට තියෙන්නේ තුන්වෙනි කාරණාව මේ tin enforcement එක. හරි? දැන් හොඳට අහගන්න මේක ගරු කතානායකතුමා, නියෝජ්‍ය කතානායකතුමා බැංකුව වලට තියෙනවා වගකීමක්. එතකොට ඉම්පෝර්ට් කරනවා නම් මේ ටින් නම්බර් එක දාන්න ඕනේ. දැන් එදා නියෝජ්‍ය පොලිස්පතිතුමා අපිට ආපු වෙලාවේ කමිටුවට කිව්වා මේ ටින් වෙනුවට දාලා තියෙන තිතක්. ඉතින් ටින් එකේ නම්බරේ වෙනුවට තිතක් දාලා තමයිලු මේ ඩොකියුමන්ට්ස් ඕපන් කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න බැරි නම් බැංකුව වග කියන්න එපා. මේක රාජ්‍ය බැංකු, පුද්ගලික බැංකු ඔක්කොම බැංකු. අපිට නම් හිතන් කිව්වා. හරි එතකොට අනිත් එක මේ KYC කියලා තියෙනවා. know your customer. හැමෝටම ඇවිල්ලා ඕන විදිහට මේවා විවෘත කරන්න බෑ. දැන් එක්කෙනෙක් ගිහිල්ලා අපිට එතෙන්දී ආරංචි වුණා A කියලා කම්පැනි එකක් තියෙනවා. A1 කියලා තව කම්පැනි. A2 කියලා තව කම්පැනි. A4 කියලා තව කම්පැනි. මේ වගේ එකම පුද්ගලෙක් කම්පැනි මහා ගාණක් විවෘත කරලා ඒවට ටින් නම්බර් වෙනුවට තිත දාලා ඒකෙන් ට්‍රාන්ස්මිට් කරලා තියෙනවා ඩොලර් 50000ක් එළියට. එතකොට එතන කොතනද වැරද්ද තියෙන්නේ?
ඒ වැරද්ද තියෙන තැන හොයලා බැංකුද රජයේ බැංකුද පුද්ගලික බැංකුද කියලා වැඩක් නැහැ. බැංකුවේ යම් කිසි විදියකට මේක හරියට ක්‍රියාත්මක කරලා නැත්නම් ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕන. ඊළඟට බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා මේ පොලිසිය මේක හොයනකොට මේ කොම්පැනි 500කට වඩා ඒ කට්ටියට හම්බ වෙලා තියෙනවා මේ කොම්පැනි 1600ක ගානක මේ ඉන්වෙස්ටිගේෂන් එක 500කට වඩා ඒ කිසි කෙනෙක්ට වෙරිෆයිඩ් ඇඩ්‍රස් එකක් නැල්ලු ඔපරේටිං බැංක් account එකක් නැල්ලු ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් නැල්ලු ප්‍රොමෝටර්ස් ලගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැල්ලු ඉතින් පුදුම වැඩක් නෙමේක ඉතින් එහෙම කරන්නේ කොහොමද එහෙම කරාම ඕන කෙනෙක්ට පුළුවන් මේ නීති අස්සෙන් රිංගල යන්න බලාත්මක කරන්නෙත් නැත්තම් අලුත් නීති ගෙනල්ලා වැඩක් නැහැ අලුත් නීති ගෙනාම ඇත්තටම සාධාරණයෙන් බිස්නස් කරන ඉම්පෝර්ට් කරන මිනිස්සුන්ට තමයි මේකේ තවත් පහර වදින්නේ එතකොට පාරිභෝගිකයා ගන්න භාණ්ඩයේ මිල තවත් වැඩි වෙනවා අනවශ්‍ය නීති හරි ඊළඟට දැන් ROC එකේ කම්පියුටර් සිස්ටම් එක කැඩිලා මං හිතන්නේ කවුරුත් දන්නවා මේක රෙජිස්ටර් ඔෆ් කම්පනීස් එකෙන් දවසෙන් කරන්න පුළුවන් කියලා එක පැත්තකින් ඊස් කරනවා අනිත් පැත්තකින් එක සමහර වෙලාවට මාස ගණන් යනවා වැඩක් කරගන්න මම මේ මොනවාද වෙළඳ ඇමතිවරයාට මතක් කරන්න කැමතියි කරුණාකරලා මේ කෝල් එකක් දාලා අහන්න දවස් කීයක් යනවද මේක කරන්න මේක අවුට්ඩේටඩ් සිස්ටම් එකක්ද මොකද්ද කියලා දැන් ඒ මදිවට බෙනිෆිෂල් ඕනර්ෂිප් එක හොයන්නත් ROC එකට බාර දීලා බෙනිෆිෂල් ඕනර්ෂිප් එක හොයන එක ලේසි වැඩක් නෙවෙයි එතකොට මං හිතන්නේ දැන් 10 ගාණක් හිර වෙලා තියෙනවා මං දන්නේ ගාණ හරියට X ප්‍රමාණයක් හිර වෙලා තියෙනවා මේ වැඩේ කරගන්න බැරුව. අනිත් එක තමයි ඇමතිවරයාත් කිව්වා මේ ෆොරින් එක්ස්චේන්ජ් ඇක්ට් එකේ හුටපටයක් 2017 මම දැකලා තියෙනවා දේශපාලන වශයෙන් මේ ගැන හැමෝම කතා කරනවා. අත වශයෙන්ම 2017 උනේ ගෝලීයව ජාත්‍යන්තරව පිළිගත්තා මේක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් නෙවෙයි මොකක් හරි මේ ඔෆෙන්ස් එකක් තියෙනවා නම් ෆොරින් එක්ස්චේන්ජ් ඇක්ට් එකේ යටතේ මේක කන්ට්‍රෝල් නෙවෙයි මැනේජ්මන්ට් කියලා. ඉතින් ඒ නිසා තමයි ඒක 2017 ඒ සිවිල් ඔෆෙන්ස් එකක් හැටියට පරිවර්තනය කරලා තියෙන්නේ. මටත් මතකයි මමත් මේ ලොකු සාකච්ඡාවක් තිබුණා පක්ෂ විපක්ෂ മന്ത്രിවරු ගෙනල්ලා මේ ඒජිස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇවිල්ලා කරපු එක්ස්ප්ලනේෂන් එකේදී. හැබැයි 2019 වෙනකොට දැනගෙන තිබුණා මේක අස්සෙන් හොරුන්ට රින්ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා 2019 කැබිනට් එකට ගිහිල්ලා අප්‍රූවල් එක අරගෙන තිබුණා මේ ඔෆෙන්සර්ස් ඒ ක්‍රිමිනල් කරන්න අවශ්‍ය නීතිමය වෙනස්කම් කරන්න ඕන කියලා. අපි හොයලා බැලුවා 2019 කැබිනට් එකේ අප්‍රූවල් එක තියෙනවා. දැන් 2026 ආයේ මේ අනිල් ජයන්ත අමතුමා කිව්වා කැබිනට් එකට යන්න ඕන කියලා. මම ඔහුට කියනවා හොයලා බලන්න කියලා 2019 කැබිනට් අප්‍රූවල් එක විතරක් නෙමෙයි කැබිනට් එක අප්‍රූව් කළා ඊට පස්සේ ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් පවා ගිහිලා නීතිය සංශෝධනය කරා. ඉතින් ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් කෙන් කෝල් කරලා අහන්න කෝ කියලා නීතිය. අවුරුදු 7ක් ගිහිලා තියෙනවද කියලා මේක සංශෝධනය ගේ. හරි 2019 කරපු දෙයක් ගැන මම මේ කියන්නේ. ඊළඟට එන්ෆෝස්මන්ට් කැපැසිටි එක. එදා කරවිට මේ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපිට දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. හරි එතකොට පොලිසියට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න නම් ඒ කට්ටියට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන. ඉතින් ඒකට රජය මැදිහත් වෙලා බලන්න ඕනේ පොලිස් ඇමතිවරයා මේ වගේ මේ ගැටලු සම්බන්ධයෙන් ඒ කට්ටියට ක්‍රියාත්මක වීමේදී අපහසුතාවයන් තියෙනවාද ඒ අපහසුතාවයන් මොනවද කියලා හඳුනගෙන ඒවට උත්තර දෙන්න. ඉතින් ඒ නිසා මම නැවතත් කියන්න කැමති මෙතන තියෙන්නේ නීතිය බලාත්මක කිරීමේ ගැටලුවක්. නැතුව නීතිය නැති එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා අලුතෙන් නීති ගෙනල්ලා මේක ආයෙත් තව මහා විශාල ප්‍රශ්නයකට තල්ලු කරනවා මහා ගැටලු ගොඩකට තල්ලු කරනවා වෙනකොට මේක ක්‍රියාත්මක කරන්න. අනිත් එක තමයි ජාතික ප්‍රතිපත්තියක් අලුතෙන් ලියන්න ඕනේ හොරු මේ දුසිමක් නිසා. හොරු දුසිමක් නිසා ජාතික ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. හොරු අල්ලන්න. හරි දැන් මෙතන වෙන්නේ හැමෝටම මේ ප්‍රශ්නේ හරියට ඉම්පෝර්ට් කරන මිනිස්සයාට ආයෙත් රෙජිස්ටර් වෙන්න වෙනවා. ආයෙත් 3 තැනක රෙජිස්ටර් වෙන්න ගියාම කොච්චර කල් යනවද කොස්ට් එකක් යනවද. ඉතින් ඒ නිසා ඒක ගැන මං අවධානය යොමු කරන්න කැමතියි. අන්තිම එක තමයි දැන් එදාට වඩා තාක්ෂණය ගොඩක් උසස් තැනකට ඇවිල්ලා තියෙනවා. ආසිකුඩා සිස්ටම් එකට කස්ට් එකයි බැංක් ට්‍රාන්සැක්ෂන් ඩොකියුමන්ට් එකයි සින්ක්‍රොනයිස් කරගන්න එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඔබලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. දැන් මේක කතා කරනකොට මීට වඩා තව ගැටලු සහගත ප්‍රශ්නයක් මතුවෙනවා.
ඒ තමයි Honorable Dr. Harshad Silva, you have 2 minutes left of your allocation. Yeah, I was given a few more time. හරි. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි හරහත් මේ වංචා වෙන බව අපිට ආරංචි වුණා.